හායි ලකේවිත් සන්ඩෝ YouTube channel එකට ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. කාලෙකින් වීඩියෝ එකක් ගේන්න බැරි වුණා. මේ වීඩියෝ එක මග අරින්න නැතුව බලන්න. මේ වර්තමානයේ පායන කාලය නිසා එල්ලිනෝ තත්ත්වයක් ඇවිල්ලා තියෙනවා. ඒ කියන්නේ පායන නිසා අපි මේ පායන කාලෙට කියන්නේ දේශගුණික වෙනස් වීම එල්ලිනෝ තත්ත්වය කියලා. ඉතින් මේ දේශගුණික වෙනස් වීමට බිම්මල් වගාව කොහොමද මේකෙන් ගැටලු වෙන්නේ කියලා අපි බලමු. ඉතින් අද තනිකර මාතෘකාව තියෙන්නේ කාලගුණික දේශගුණික වෙනස් වීම මත බිම්මල් වගාව අස්වනු අඩු වීමට හේතු කාරණාත් එක්ක මේවට කරන්න පුළුවන් පිළියම් මොනවද කියලා බලමු. ගොඩක්ම පායන කාලවල වලට දැන් මේ නම් එන්නේ මේ සාමාන්‍ය දේශගුණික තත්ත්වයක් නෙමෙයි. මේක එක්තරා විදිහට වෙනස්ම විදිහේ කාලගුණික තත්ත්වයක්. ඒ කියන්නේ මේක කලින් කාලගුණික තත්ත්වවලට වඩා චුට්ටක් වෙනස් අධික විදිහට රස්නේ වැඩි. ඒ කියන්නේ වියලි කාලගුණේ එන හුලං වුණත් හරියම වියලි කාලගුණයකින් එන හුලං. ඉතින් මේ කාලගුණ වලට බිම්මල් වගාමලු හදන එක සහ මල් එන එක මේ දෙකම ගැටලුකාරී ක්‍රියාවලියක් වෙනවා. හේතුව තමයි පායන කාලවල වලට බිම්මල් වගාමලු කොච්චර නිෂ්පාදනය කරත් කොච්චර 100% ප්‍රමිතියෙන් යුතුව නිෂ්පාදනය කරත් අපි සාමාන්‍ය කියන්නේ ප්‍රමිතිගත පොට්ටයක් කියන්නේ රබර් ලිකුඩු හෝ සැහැල්ලු ලිකුඩු වලින් අමතර පෝෂක ප්‍රමිතියෙන් යුතුව මැග්නීසියම් සල්ෆේට් දාලා නැත්නම් අවශ්‍ය විදිහට අවශ්‍ය ග්‍රෑම් ප්‍රමාණය පොට්ටකින් හදලා නියමිත විදිහට පොට්ටයක් හදපුවාම ඒක 100%ක් නිෂ්පාදිත හොඳම වගා මල්ලක්. ඉතින් මේ හොඳම කොච්චර හොඳට වගා මල්ලක් නිෂ්පාදනය කරත් වැඩක් නැහැ මේ පායන කාලෙට. පායන කාලේ නැත්නම් මේ ඇවිල්ලා තියෙන නිලෝ තත්වෙට මේ කොච්චර හොඳට පොට් එක හැදුවත් සමහරවිට බීජ දාලා කොච්චර හොඳ බීජ දැම්මත් බීජ දාලා ඉවරලා දිලිර දුවන්න නැති වෙන අවස්ථාවල් තියෙනවා. කොළපුස් වෙන අවස්ථාවල් තියෙනවා. ඉතින් මේවා මග අරව ගන්න ක්‍රමයක් තමයි අද කියලා දෙන්නේ. අපි ඉස්සරම කතා කරමු වගා බලු ජීවාණුහරණය කළ දිලීර දුවන්න මාසයක් තියෙද්දි මේ පායන කාලවල දිලීර දුවන්නේ නැතුව වගා මල්ල දිලීර දුවන්නේ නැතුව එතනම ගල් ගහිලා තියෙනවා. නැත්නම් චුට්ටක් උඩ පුස්සක දුවලා එතනින් එහාට පල්ලෙහාට දුවන්නෙම නැහැ. නැත්නම් භාගයක් දුවලා ඉවරලා ඊට ටික දුවන්නෙම නැහැ. නැත්නම් කොළ පුස් එක හැදෙනවා. ඉතින් මේවට හේතුව තමයි මේ දේශගුණික තත්ත්වයේ ඉතාධික රස්නේ නිසා. ඉතින් මේක වළක්ව ගන්න ක්‍රමය බලමු අපි. අංක 1 තමයි ඔයාලා බිම්මල් කාමරේ ගොඩක් කට්ටිය වෙනම බීජ දාලා තියන්න තැන් තියෙනවනේ. ඒ තියෙන තැන ටකරන් ගහලා නැත්තම් සාමාන්‍යයෙන් උළු වගේ දාලා තියෙනවා නම් සීතල තැනක නැත්තම් හොඳට කාලගුණික අපි කියමුකෝ පායන කාලෙට තොරතුරු දෙන විදිහට සාමාන්‍ය හොඳ සීතලක් තියෙන තැනක පොට් ටික නිෂ්පාදනය කළ බීජ දාලා මාසයක් යනකම් දිලීර දුවන්න තියන්න. ගොඩක්ම පායන කාලවලදී බීජ ඖෂධ ගෘහේ ගොඩක් කට්ටියන්ගේ වහලේ පාතයි. සාමාන්‍යයෙන් අඩි 8ක්වත් උස නැති වහලවල් තියෙනවා. ඉතින් මේ අඩි 8ක්වත් උස නැති වහලවල් යට තිබ්බාම පායන කාලවලදී රස්නේ ඉක්මනින්ම පොට් වලට දැනෙනවා. හින්දා ගොඩක් වහලවල් උසට ඔයාලා අලුතෙන් නිෂ්පාදනය කරනවා නම් ගයක් හදනවා නම් ගෘහයක් වහලේ ටිකක් ඉහළින් හදන්න ටිකක් උඩට හදන්න. එතකොට චුට්ටක් බීජ දුවද්දී රස්නේ එකපාරම රස්නේ ටිකක් කන්ට්‍රෝල් වෙලා තමයි එන්නේ. අනිත් කාරණාව තමයි බීජ ඖෂධ ගෘහයේ සීතලව තියාගන්න මොකක් හරි පිළියමක් කරන්න. එකක් තමයි කේල් ගස් හිටවන්න පුළුවන් වටේට නැත්තම් වතුර බේසමක් දාලා තියන්න පුළුවන් තැන් වල නැත්තම් බීජ ඖෂධ ගෘහයේ වටේට තැන් වල පොල් අතු තියලා පොල් අතු තෙමන්න පුළුවන්. මේ වගේ චූටි උපක්‍රම තියෙන හැබැයි 100%ක් සාර්ථක වෙන්නේ නැහැ. වහලේ උසට නැත්තම් ටකරන් වගේ දාලා තියෙනවා නම් සාමාන්‍ය කොළපුස් ඇති වෙන්න ඉඩ තියෙනවා. දිලිර දුවන්නේ නැතුව ඒ වගේ විවිධ ගැටලු ඇති වෙන්න තියෙනවා. ඉතින් ඊළඟ වීඩියෝ එකේදී මල් කාමරේදී මල් එන්නේ නැති වෙද්දී එනිලෝ තත්ත්වය නිසා මල් එන්නේ නැහැ. පායනව නිසා අපි ඊළඟ පිළියම මං මල් එන කාමරයට කරන්න ඕන පිළියම මං ඊළඟ වීඩියෝ එකකින් ගේන්නම්. අදට මං වගා ගෘහේ නැත්තම් වගා මළු වල
එල්නිනෝ තත්ත්වය පාලනය කරගන්න විදිහ තමයි මම අද කියලා දෙන්නේ. ගොඩක් කට්ටිය බීජ ඖෂධ ගෘහයේ වතුර පුරවලා තියෙන ඒක උඩින් පොත් තියෙනවා. හැබැයි ඒ වැඩේ නම් කිසිසේත් කරන්න යන්න එපා. පුරුදු කෙනෙක් කැරෙන්න කවදාවත් බිම්මල් පොත් තියෙන නැත්නම් දිලීර දුවන්න තියෙන කාමරේ වතුර පුරවන්න එපා. ඉතින් හොඳම දේ තමයි තෙතරිදි වගේ තියන්න නැත්නම් ගෝණි එල්ලන්නත් එපා. කාලයක් යද්දි ගෝණි වල බැක්ටීරියාස් දැන් තියෙන පොත් වලට එන්න ඉඩ තියෙනවා. ඒ හින්දා හොඳම වැඩේ කෙහෙල් ගස් හදන එක නැත්නම් වතුර භාජන තැන් වල තියෙන එක ඒ වගේ දේවල් කරන්න පුළුවන්. ඒ වගේම ඔයාලට පුළුවන් වුණා වතුර ස්ප්‍රේ බෝටල් එකක් අරගෙන පොට් අස්සට තැන් වලට බිමට චුට්ටක් පොඩ්ඩක් ඉහින්න. ඒ කියන්නේ ස්ප්‍රේ කරන්න තැන් වලට පොට් වලට නෙමෙයි. පොට් උඩටත් නෙමෙයි. පොට් වටේට නැත්තම් ඒගේ ඇතුලේ නැත්තම් බීජ ඖෂධ ගෘහය ඇතුලේ තැන් වලට net එකට ඒ වගේ තැන් වලට ඔයාලට වතුර පොඩක් ස්ප්‍රේ කරන්න පුළුවන්. නැත්තම් ඔයාලගේ වහලේ උඩට වතුර දාන්න පුළුවන් පායද්දි සාමාන්‍යයෙන් 12ට දවසට 3-4 පාරක් වහලට වතුර දාන්න පුළුවන් රස්නේ පාලනය කරගන්න. මල් කාමරය ගැන තොරතුරු ඊළඟ වීඩියෝ එකකින් ගේන්නම්. ඉතින් ඔයාලා subscribe කරලා නැත්නම් page එක subscribe කරන්න. කමෙන්ට් එකක් දාගෙන යන්න පල්ලෙහෙන් ඔයාලා පායන කාලවල වලට කරන උපක්‍රම අනිත් කාටත් බලා ගන්න පුළුවන්. ඉතින් සමහර ඒවා දීර්ඝව කරන්න පැහැදිලි බැරි වෙනවා. අපැහැදිලි තැනක් තියෙනවා නම් කමෙන්ට් එකක් දාන්න. දීර්ඝ වීඩියෝ එකක් ගේන්නම්. චුට්ටක් අසනීප තත්ත්වෙන් නිසා මේ දවස් ටිකේ මට වීඩියෝ එක දිගටම රෙකෝඩ් කරන්න හරි අපහසුයි. ඉතින් අදට ගිහින් එන්නම්. සුබ දවසක් හැමෝටම. බයි.